රයිට් දරුවනේ මං අර කිව්වේ උඩට ඇවිල්ලා ආයෙ වුණොත් මං ගහනවා කියලා ඉවරලා. ඒකේ ට්‍රේඩ් එක අපි මම එතන ගැලෙව්වනේ $994කි. හරිද? එතකොට මේ එයා මොමන්ටම් දුන්නා. එතනදී ෆේක් මූවමන්ට් එකක් උඩට කරලා ඉවරලා මොමන්ටම් දුන්නා. ඒක නිසා ට්‍රේඩ් එක ගත්තා. මේ යනවා 516 300. හරිද අපි බලමු මේ හොඳ ට්‍රෙන්ඩ් එකක් දෙන වෙලාව මෙයාගේ එක පොයින්ට් එකක් තියෙනවා මෙතන. ඒ පොයින්ට් එකට තමයි මම ටාගට් කරගෙන ඉන්නේ. 4513යි ගානක තියෙන්නේ. මම 14 ටාගට් කරගෙන ඉන්නවා. මොකද හැම වෙලේම සමහරලාට ටාගට් එක ගාවට ඇවිල්ලා ඉවර වෙලා මේ හැරිලා යන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා අපි චුට්ටක් උඩින් හෝ යටින් තියාගන්නවා මේ අපේ ටාගට් එක. හරි. මේ ඒක මෙතන එක ලොට් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ගහලා තියෙනවා මම ලේයර් 10ක්. විදේශ මේකෙන් ලේයර් 10ක් ගහලා තියෙනවා. ලේයර් ගැන කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා. මම ඒ ලේයර් ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. මේ ඒ ප්‍රශ්නෙට කමෙන්ට් එකට උත්තරයක් විදිහට. හරිද? මෙතන හොඳ මොමන්ටම් එකක් දෙනවා. මේ හොඳ මොමන්ටම් එකක් දෙනවා. මාකට් එක යටට පුෂ් කරනවා හොඳ ගම්මිතාවයකින්. මේ හොඳම ගම්මිතාවයකින් පුෂ් කරනවා. අපිට පේනවා බලමු. හරි ඔන්න SL එක ගත්තා. SL එක ගත්තා. SL එකෙන් උඩට විසි කරයිද අපේ ටාගට් එක ඇචීව් කරයිද කියලා අපි බලමු. දැන් 329ක් ප්‍රොෆිට් එකේ තියෙන්නේ. රයිට් හොඳට තල්ලුවක් කරනවා. හොඳට තල්ලු කරනවා මාකට් එක. හොඳට පුෂ් කරනවා. ඔය නියමයි. රයිට් හරිද 460යි දසමස්ථානයේ වැදෙන්නේ නැතුව ගියා අනිත් පැත්තට විනාඩි 5ක් තියෙනවා අනිත් කැනල් එක ෆෝම් වෙන්න ඉන්න බලන්න තප්පර 15යි නේද විනාඩි 5 කැනල් එක. ඔව් තව තප්පර 12ක් විතර තියෙන්නේ. මම අයින් කරන්නේ නැහැ ටාගට් එක TP ටාගට් එක. මොකද 13යි 500ට විතර වදින්න ඕනේ එතනදී මෙයාගේ මේවා වෙන්න. ඒක නිසා මම අයින් කරන්නේ නැහැ. මම 14 ටාගට් එක තියාගෙන ඉන්නවා. මේ එතෙන්ට අපි බලමු 4යි 14 රීච් කරන්න ඕනි. හරි. ඒතර ඉස්සලා එකේ වගේම තමයි කතන්දරේ. මාකට් එකක් ඒ කියන්නේ ට්‍රේඩ් එකක් බැලන්ස් කරන විදිහ. හරි ට්‍රේඩ් එක බැලන්ස් කරන විදිහ තමයි ඔය පෙන්වන්නේ. හරි. මේ රියල් account හරි. මේ කවුරක්වත් නැක් බැක් ගන්න එපා මේ රියල් account. දැන් මම තීරණය කරා මේ හැම ට්‍රේඩ් එකකටම පස්සේ විත්ඩ්‍රෝවල් එකක් දාලා පෙන්නට නැත්නම් අර කිරිමාමල ඇවිල්ලා මට කියනවා මේ ට්‍රේඩින් view වල ට්‍රේඩ් කරන අය මේ මොනවද ඩිමෝ account ගහන අය මේ එහෙම කතා කියනවා. හරිද? ඒක නිසා මම මේ තීරණය කරා මේ හැම ට්‍රේඩ් එකකටම පස්සේ මේ විඩ්‍රෝවල් එකක් දාලා පෙන්වන්න. දැන් මෙතන මට එනවා මේක වැදුනොත් $590ක් 590ක් එනවා ප්‍රොෆිට් එක. ඕනෙත් නෑ දැන් ඉතින් කට්ටිය දන්නවා. මොකද දැන් මේ එක්නස් ප්ලැට්ෆෝම් එක එක්නස් එකේ වෙබ් ටර්මිනල් එක හරිද? සෑහෙන දුරක් යන්න පුළුවන් ට්‍රේඩ් එක. නමුත් එයා විසි කරන්න සෑහෙන වෙලාවක් ගන්නවා. සෑහෙන වෙලාවක් ගන්නවා ට්‍රේඩ් එක විසි කරන්න. රයිට්. අපි මෙහෙම කරමු. විනාඩි 3යිනේ. රයිට්. අපි ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරලා එයාට අවස්ථාව දෙමු මේ
හිමීට සින්දුවක් කිය එන්න. හරි 7518යි 950. මොකද අතන SL එකක් ගත්තා. SL එකක් ගත්තා මේ ඒ ගත්ත නිසා තමයි මේ අනිත් පැත්තට ගහන්නේ. නැත්නම් සෑහෙන දුර යන්න තියෙන මේ ට්‍රේඩ් එකක් ඈ. මොකද උදේ ආපු ට්‍රේඩ් එකක් දැන් ඩිරෙක්ෂන් එක චේන්ජ් කරා එයා. මේ සෑහෙන දුරක් එන්න ඕනි. අපි බලමු. හරි අපිට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ අපි ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරලා තියෙන්නේ. බ්‍රේක් ඉවන් කරලා තියෙන හින්දා අපිට මෙතන ඇවිල්ලා ඩොලර් 95ක ප්‍රොෆිට් එකකින් තමයි ඔක ගැලවුණොත් ගැලවෙන්නේ. දැන් කෙනෙක් අහන්න බලන් අපරාධනේ බං. අතනේදී 400 ගාණක් ආවනේ ඔබ ගැලව ගත්තේ ඉපේ කියලා එහෙම අහන්නත් පුළුවන්. හරි ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මම ට්‍රේඩ් එකක් බැලන්ස් කරන විදිහ. හරිද? මම ට්‍රේඩ් එකක් බැලන්ස් කරන විදිහ. දැන් මෙතනින් මේ ඩොජිය මෙහාට කරගත්තොත් කරගන්න නැතුව මේ ලෝ එක කඩාගෙන ආවොත් මම සමහර විට මේ ප්‍රොෆිට් එකෙන් මෙතනින් මේ ප්‍රොෆිට් ටාගට් එක අයින් කරලා ඉවර වෙලා SL එක මේකට ට්‍රේල් කරලා බලාගෙන ඉන්නත් පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ වෙළඳ පොලේ අපි තීරණ ගන්නේ දරුවනේ ඒක මේ කියන්නේ වෙළඳ පොල හැසිරෙන විදිහත් එක්ක රයිට්. අන්න ඒක තමයි හරි වචනේ. හරි වෙළඳ පොල හැසිරෙන විදිහත් එක්ක තමයි අපි තීරණ ගන්නෙ. ඊළඟ පොයින්ට් එකට එනකම්. හරි. ඕන දැන් මම අර කියපු වැඩේ කරනවා. දැන් මම TP එක ගලවනවා. හරි ඕන් ගැලෙවා TP එක. හරිද? ගලවලා ඉවර වෙලා මෙතන තියෙනවනේ. මෙතන ඇවිල්ලා 4517යි 697. 4517යි 697. සෝරි SL එකනේ 4517යි 697. හරිද? TP එකක් නැහැ. හරිද? ඔන්න දැන් මං ඒ කියන්නේ මොකද? මගේ තියෙන්නේ ආපස්ස හැරෙව්වා. හරවලා ඉවලා දැන් මම බලාගෙන ඉන්න. දැන් TP එකක් නැහැ. හොඳේ. දැන් නැත්තම් තිබ්බනම් දැන් ඕම මෙලහැර වැදිලා. හරිද? මොකද දැන් මොන්න මෙයා නැවත ආපහු මොමන්ටම් දෙනවා මේ. ඔයාලා තේරෙනවද? ඒතර මං කරේ මොකද්ද? අවසාන තැනට මෙයාගේ දැම්මා. දාලා ඉවර වෙලා SL එක දාලා මම දැන් බලන් ඉන්නවා. ඊළඟට මට ටාගට් එකක් විදියට ගන්නව නම් ගන්න තියෙන්නේ 4502 වගේ. අපි නිකන් දාමු ජොලියට වගේ 4502. හරි ඒක සෑහෙන යාට තියෙන්නේ. එන ඉක්මනට රන් එන එකක් නැහැ. හරිද? ඉක්මනට රන් එන එකක් නැහැ. අපි බලන් ඉමු අතන 4513යි 500 වගේ නේ මම බැලුවේ. හා අන්න දැන් ඔය 1 මිනිත් එකේ සෙල්ලමක් දාන්න හදනවා. හරිද? 1 මිනිත් එකේ මොකද කරන්නේ? සෙල්ලමක් දාන්න හදනවා. ඉන්න බලන්න. සෙල්ලමක් දායිද කියලා. දැන් ඕක මොකක්ද දැම්මත් අපිට ප්‍රශ්නයක් එහෙම තියෙනවද? නැහැ. අපිට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? ඇයි අපිට ප්‍රශ්නයක් නැත්තේ? මොකද අපි දැන් ට්‍රේඩ් එක ලාභ පැත්තෙන් ගැලවෙන විදිහට වැඩේ කරලා තියෙන්නේ. දැන් මෙතනට ඇවිල්ලා 220කින් ගැලවෙන්නේ. ඩොලර් 220කින් තමයි ගැලවෙන්නේ මේ ට්‍රේඩ් එක. දැන් කේන්ටි හිටෙන්න අපරාධ මූ වැඩිපුර කන්න ගිහිල්ලා ඉවරලා අර තිබ්බ 500 ගත්තෙත් නැහැ කියලා. එහෙම හිතෙන වෙලාවල් එන්න පුළුවන් සාධාරණයි. හරි එහෙම එකක් නෑ ඉතින්. මං ඉස්සෙල්ලා කිව්වේ ට්‍රේඩින් කියන්නේ මහා අමුතු එකක් දරුවනේ. ඒක මොකද්ද මහා අමුතු එකක්. හරිද? ඒක පිස්සුවක්. හරියට ඉගෙනගෙන ඒ පිස්සුව හදාගත්තොත් ඒක වෙනම ලෙවල් එකක පිස්සුවක්. තේරෙනවද? දැන් මොකද උනේ? ඩොලර් 220 ගේ අපේ ට්‍රේඩ් එක මොකද උනේ? ගැලවුණා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතනින් මෙයා කළා මෙහෙ ගියා නම් අපි ඊට වැඩි ලොකු ප්‍රොෆිට් එකක් ගන්නවද නැද්ද? ගන්නවා. දැන් මේක ඩොලර් 220 නැති වුණා කියලා අපි අඬනවද? නැහැ. අඬන්නේ නැහැ. මොකද අපි ලාභෙකින් තමයි මේක ගලවගෙන ඉන්නේ. එහෙනම් ඊළඟ ඔපචුනිටි එක බලාගෙන ඉන්නවා. නැවතත් මෙයාගේ මේ මෙන්න මේ පුල් බෑක් එක දීලා ඉවරලා රිවර්සල් සෙටප් එකක් දෙනකම් දුන්නොත් ගහනවා ඊළඟ රිවර්සල් එක. එහෙනම් ජය වේවා.